Ei! 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 මොකෝ? මෙහෙට පොඩ්ඩක් එන්නකෝ. කර කෑ ගහන්න පටන් ගත්තේ? මෙන්න මේ සල්ලි ටික ගෙදර වියදමට මේ මාසේ තියාගන්න. මම මේ මාසේ ගෙදර ඉන්නේ නැහැ. පුතා ආවම කියන්න මං ගියයි කියලා. එහෙනම් මං ගිහලා එන්න. තාත්තේ මට තාත්තට පොඩ්ඩක් කියන්න දෙන්න. තාත්තේ. ඔව් පොඩ්ඩක් කියන්න. තාත්තේ ආන්න පොඩ්ඩක් කියන්න. හෙලෝ. තාත්තේ පොඩ්ඩක් හෙලෝ. හරි සර්. හරි මම එනවා. අම්මේ මොකෝ? මට සල්ලි කීයක් හරි දෙන්නකෝ. කොහෙද දින සල්ලිද මං? සල්ලි. අම්මා. අනේ පුතා ඔය මොකද කරන්නේ? මගේ යාළුවෙක්ට සල්ලි වගේක් කිල්ලුවා. මට දෙන්න කීයක් හරි මං හෙට දෙන්නම්. මට දෙන්නකෝ. මං හෙට දෙන්නම් මගේ යාළුවෙක්ට සල්ලි වගේක් කිල්ලුවා. ඇත්ත කියපන්. උඹ මේ මාසෙ නෙමෙයි තුන්වෙනි පාර සල්ලි ඉල්ලන්නේ. මොකද කරන්නේ? මගෙන් අහන්න එපා. උඹගෙන් අහන්න මං අල්ලපු දෙයක් අහන්නේ. එක දරයක් කිව්වනේ මගෙන් අහන්න එපා. උඹ මගේ මාළෙන් ගලව ගත්ත මං. බලපන් මං විඳින දුක. මේ තාත්තා මට දීලා ගියේ මේ මාසෙ වියදම. උඹ ඕනේ මඟුලක් කරගනි. වියදම කොහෙන් හරි පියාගනි නේ? මම ඔබට කිව්වනේ සල්ලි නැතුව ඉන්න බෑ කියලා. මේ අයියේ මට තව ගෑරක් දෙන්න. ඔබ තමයි දවසකට හරි මිනිහා. ලොක්ක දැනගත්තොත් එහෙම. පොඩ්ඩක් ඉඳපන් මම කෑල්ලක් ගිහින්. බලා නිතර මෙහෙ එන්න ගන්න එපා. අම්මේ
අනේ ඒ පුතේ අම්මේ ඇයි මොකද උනේ අනේ අම්මේ අර කියක් කර දෙන්න අම්මේ උඹට දීලා බං මගේ අතේ සත පහක්වත් නැහැ තාත්තා කන්න බොන්න දීපු සල්ලි ටිකක් උඹටම දුන්නා මම උඹට කොහෙද සල්ලි තව දෙන්න බිල්ලෙල පාට ඉඳන් මෙන්න මේකවත් ජලම් ඵලයක් උඹ කියලා මේක හරි කියලා ඕන මගුලක් කරගනි අරගෙන ඵලයක් මල වටේ අතේ සත පහක් තියාගන්න මොන මගුලක් කරනවද මන් දන්නේ ආ ඵලයක් මොන කර්මයක්ද යකෝ මේක අයියෝ මේ මොන කර්මයක්ද අයියෝ අපරාධයක් අයියෝ මේ අපරාධයක් නෙවෙයි මරණ වැඩ කටයුතු කරගත්තද? උඹලේ දාගත්ත තීරණේ වැරදින්න තමයි ඔය සියල්ල උනේ.
මොකද දැන් ඒකේ වැරද්ද තේරෙනවා නේද? අනේ ඇන්ටි මටත් අමාරුයි මට කීයක් හරි දෙන්නකෝ. මට ඒ පව්කාර වලට කරගහන්න බෑ බං. මගේ කොල්ලන් නැති කරා මට මුල දෙනවත් නැති කරගන්න බෑ. අනේ මෙහෙමත් කාලකන්නේ. උඹලා වගේ කුඩෝ නිසා තමයි අපිට අපේ දරුවෙක්වත් හදාගන්න විදියක් නැතුව ඉන්නේ දැන්. මම නිකන් ඒ පැත්තෙන් එන්න හිතන් හිටියේ. ඔව් කමක් නැහැ. දැන් කොල්ලගේ දානෙත් එනවා නේද? දානෙත් එනවා තමයි දාන්නේ. මම වෙලාවත් දැන් ඒකත් කොහොම හරි කරගෙන තියාගන්න එපා ඉතින්. මේක තියාගන්නකෝ. දැන්ට. එහෙනම් මම යනවා. ඔව් දානේ වැඩ කටයුතු කරගන්නම් ඉතින් මුදලාලි. මං ඒ පැත්තේ ඇවිල්ලා එන්න. හොඳයි මුදලාලි. බලපම්බ සචිනුත් නම උන්ට මේක උනේ උඩ තිබ්බ තණ්හාව නිසා. කොහොම කරත් අපිට මේක නවත්තන්න බෑ බා. මේකේ මොලකාරයා කවුද කියලා දන්නේ? අපි තුන් දෙනා විතරයි බා. ඔව් ඒ ඔක්කොම ලොක්ක නිසා බා. අර බලපංකෝ බා. සල්ලිකාරයෙක් වගේ නේ. ගේමක් දෙමුද? Sekarang turun. අයි කොඹුල කඩේ යන්දාවේ. Aduh, kuinda panggilan dia mau badu kita. Badu panas supir ya. Tokirin inno nේද? දන්නවා. පාරේ යව දෙන්න. අල්ලා දෙන්න දැන් ඉතපන්. උඹලා දෙන්න ගාව තියෙන බත් ටික දීපන් දැන් ඔක්කොම. යම නේදම. මුගක් ගනි. මුගක් ගනි. පාරේ යම. පාරේ දෙන්න. ඔපි තමයි යම මේ ඔක්කොම. Parah, topi tambah ya kau kan deh. Kau tangan tuan deh baru nama parah. Mulai ni gue. Untuk marah na tuan na. Terkali cancel ya. Har cut. So tuan deh baru aku tamam malah ke dekat. So tiga narum kan dalam sini pak. So kau dua nanti? Mana cepat nasi? Apa ke pak mata? So makan dia bilu dengan narum kan dapat pare yang tu. Apa ke pak? Kamu tuntang nasi? Apa ke pak? Isel mata. Bagi paling mula kara kita ke pak isel mata. So tamam bukut kerana tu apa ke pak isel lah. Tuntang nasi kau dikit. So ni kan mata bapa pani dah ni pak aku. Apa ke pak pare? Saya. Apa ke pak pare?
ඒ තමයි තොපි තමයි ලම්මුගේ ජීවිත කාල කන්නේ හත්ත කියපන් තෝ දෙම්මෙලම කමාන තාත්තු කිව්වා ඒ තමයි සාලිය. ආලිය නේ ඔය එන්නේ ඉතුරු ටිකක් කියපන් සාලිය තමයි අපි පස් දෙනාට මේ හැමදේම බලමු. හරි උඹට මම මුකුත් කරන්නේ උඹ මට කියන්න ඕනේ සාලියේ ඉන්න තැන් ටිකයි ඔක්කොම ඩීටේල්ස් ටික දීපන් හොඳේ උඹ මට ඩීටේල්ස් ටික දෙන්න ඕනේ බෝවසි මාත් ඉදිරියට ඔක්කොම දෙන්න ඕනේ රෙකමන්ඩ් එක හොඳේ උඹට මම මුකුත් කරන්නේ ඌත් එක මම ඉතුරු ටික බලා ගන්න එයා ඉන්නේ වත්තේ. වත්තේ නේ උඹ බබාට කොන්නේ උඹ බබා මේ මාවත් අනිස්සර මට ඔව්. දෙන්න. ඔය ඉතුරු ටිකක් කියපන් ඉස්සර මට ඊට පස්සේ මම තෝ කරන්න ඕන ටික කරන්න කියපන් ඉස්සර කියපන් මේ සාලිය කියන එක කොහෙද ඉන්නේ එයා ඉන්නේ වත්තේ. වත්තේ නේ වත්තේ මොන ගෙදරද කියලා මට තෝ ඔක්කොම ඩීටේල්ස් ටික මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ. මට වෙලාවකට හිතෙනවා මට මේ හැමදේම අත්හැරලා දාලා දුර ගමකට යන්න හිතෙලා. ගිහිල්ලා ජීවිතේ මුලින්දම පටන් ගන්න හිතෙනවා. ඔව් මම යනවා.